ආදරණීය යාළුවෝ හැමෝටම සුබ දවසක්. ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතාලියට ලස්සනට මල් පිපෙන, ලස්සනට ඉර පායන වසන්ත කාලය නිල වශයෙන් පටන් ගත්තා. අදත් ලස්සනට ඉර පායපු දවසක් වුණාට අපිට නම් ටිකක් තාම සීතලයි. ඔයාලා මේ දකින්නේ සෙනසුරාදා හවස් වරුවක්. අපි මේ ලොකු තෑගි මල්ලකුත් අරගෙන මේ කොහෙද යන්නේ? කලින් බ්ලොග් එකේ මම කිව්වා වගේ අද අපි මේ යන්නේ චූටි දුවගේ පන්තියේ යාළුවෝ තුන්දෙනෙක්ගේ බර්ත්ඩේස් තියනවා කියලා කිව්වනේ. ඒ පාටි එකට තමයි මේ යන්නේ. ඉතින් ඔයාලත් එන්නකෝ. පාටි එකක් කිව්වට මේක ලොකුවට පාටි එකක් නං නෙමෙයි. ඔයාලත් එන්නකෝ. ඉතින් අපි අද මේ කොහෙද යන්නේ කියලා බලන්න. ඉතින් අපි මෙතනට තමයි ආවේ. මේක බබාලා ළමයි එහෙම සෙල්ලම් කරන තැනක්. මම සපත්තු ගලවලා එන ටිකට අපේ දුවලා දෙන්න කොහේ ගියාද කියලා හොයාගන්නවත් නැහැ. ඉතින් බලන්නකෝ අපි මෙතනට තමයි අද ආවේ සෙල්ලම් කරන්න කියලා. ඉතින් මේකට කියන්නේ ෆන්තා බෝස්කෝ කියලා. ඉතින් ඇත්තටම පාට ලෝකයක් දැක්කහම පේනවනේ කොච්චර ලස්සනද කියලා. ඔය එන්නේ ඉතින් අපේ දෙන්නත් එයාලා ආව ගමන්ම එයාලගේ යාළුවොත් එක්ක එකතු වෙලා සෙල්ලම් කරන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් අපි මෙතනට තමයි ආරාධනා කරේ. සාමාන්‍යයෙන් මෙහෙ බර්ත්ඩේ එකක් වගේ තියෙනකොට බබෙක්ගේ ඉතින් එයාලා හැමෝම පන්තියේ ඉන්න යාළුවොන්ට එන්න කියලා එයාලා ටිකට්ස් අරගෙන මේ යාගේ ලස්සන උපන්දිනේ දවසේ එයාගේ ආදරණීය කරන යාළුවොත් එක්ක එකට එකතු වෙලා සෙල්ලම් කරන්න අවස්ථාවක් තමයි එයාලා අපිට හදලා දෙන්නේ මේ වගේ දවසක. ඉතින් ඒක ඇත්තටම හොඳ දෙයක්. දරුවන්ගේ සෙල්ලම් කරන වයසේ දරුවෝ ආස කරන්නේ සෙල්ලම් කරන්න. ඉතින් එයාලට ඇති වෙන්න එයාලගේ ආදරණීය කරන යාළුවොත් එක්ක එකට එකතු වෙලා සෙල්ලම් කරන්න එයාලගේ බර්ත්ඩේ එක දවසේ කරන්න තියෙන හොඳම දේ තමයි ඉතින් ඒ අම්මලා මේ කරලා තියෙන්නේ. මෙතන ඉන්න හැම දරුවෙක්ගෙම මූණවල් වල තියෙන සතුට බලන්නකෝ. ඉතින් කොච්චර ජවයෙන් එයාලා සෙල්ලම් කරනවද කියලා. ඉතින් එයාලට හිතාගන්න බැහැ. ඉස්කෝලේ වුණත් ඉතින් වැඩි සෙල්ලම් කරන්න නැහැනේ. නීති රීති රාමුවකට කොටු වෙලා ඉතින් ඒ ඉස්කෝලේ වැඩ ටික කරන්න ඕනේ. සෙල්ලම් කරන්න තියෙන ඉතින් අඩුවෙන්. ඉතින් දැන් ඉස්සර වගේ නෙමෙයි මොන්ටිසෝරි යන කාලේ වගේ නෙමෙයි. මෙයාලට දැන් සෑහෙන්න ඉස්කෝලේ වැඩ තියනවා කරන්න. ඉතින් ඒ ඇස්සේ සෙල්ලම් කරන්න තියෙන අවස්ථා නම් ගොඩාක් අඩුයි. ඉතින් මේ වගේ තැනකට මෙහෙම එක්කරගෙන ඇවිල්ලා මෙයාලට සෙල්ලම් කරන්න හම්බ වෙනවා කියන්නේ ඇත්තටම ඒක ලොකු දෙයක්. බලන්නකෝ මාරම සතුටින් තමයි ඉන්නේ අපේ දෙන්නත්. ඉතින් ළමයින්ගේ සෙල්ලම් කරන වයසේ එයාලට දෙන්න ඕනේ කෑ ගහන්න, සෙල්ලම් කරන්න, දඟලන්න, උඩ පනින්න ඒ හැමදේම. මොකද පුංචි කාලේ ආයේ ඉන්නේ නැහැ. අපි තමයි යාළගේ පුංචි කාලේ ලස්සන කරලා දෙන්න අවස්ථාව හදලා දෙන්න ඕනේ. ඒක නිසා අනිවාර්යයෙන්ම කොච්චර කාර්යබහුල වුණත් දරුවන්ට අවධානය දෙන්න ඕනේ. දරුවන්ගේ ළමා කාලේ එයාලට සෙල්ලම් කරන්න වැඩිපුර දෙන්න ඕනේ අවස්ථාව හදලා දෙන්න ඕනේ. මෙයාලගේ මේ ලස්සන ආදරණීය පුංචි ළමා කාලේ ගෙවෙන්නේ ඇත්තටම ගොඩාක් ඉක්මනට. අපිටත් හිතාගන්න බෑ, මට උනත් හිතාගන්න බෑ මගේ දුවලා දෙන්න මෙච්චර ඉක්මනට ලොකු වෙනවද කියලා. ඉතින් ඇත්තටම එයාලගේ ලස්සන පුංචි කාලේ ලස්සන සුන්දර මතකයන්ගෙන් පුරවන එක අපේ අම්මලා තාත්තලා විදිහට අපේ ලොකු වගකීමක්. විශේෂයෙන් ওই පිටරට ඉන්න ළමයි එහෙම අපේ ළමයි දෙන්නට එහෙම ආච්චිලා සියලා එහෙම කවුරුත් නැහැ. ඉතින් හැම දෙයකටම ඉන්නේ අපි දෙන්න. ඒ බොහොම පුංචි පිරිසක් තමයි ඉතින් වටේට ඉන්නේ. ලංකාවේ ළමයින්ට වගේ නෑයෝ එහෙම ළඟ පාතක නැහැ. ඉතින් ඒක නිසා තනියම වගේ තමයි හැදෙන්නේ. එයාලට ඉතින් ඉස්කෝලේ යාළුවෝ ටිකයි වටේ පුංචි පිරිසක් තමයි ඉතින් ඉන්නේ.
ඉතින් හැමෝටම එන්න කිව්වා ටේබල් එකට වටේට කේක් ටික කපන්න. ඕන දැන් කේක් කපන වෙලාව තමයි මේ. ඉස්සල්ලාම එක යාළුවෙක්ගේ කේක් එකක් කැපුවා. එක සැරයකට එක කේක් එක ගානේ කපන්න තමයි තියෙන්නේ. මොකද කේක් 3ක්ම කපන්න තියෙනවානේ. ඔන්න දැන් එවෙලීනා යාගේ පන්තියේ අනිත් යාළුවාගේ කේක් එක කපන්නයි මේ යන්නේ. කේක් දෙකක් කපලා ඉවරයි. දැන් අනිත් චූටි යාළුවාගේ කේක් එක කපන්න තමයි යන්නේ අන්තිම කේක් එක. බලන්නකො මේ මූණවල් වල තියෙන සතුට කොච්චරද කියලා. ඉතින් ඇත්තටම අද නම් ගොඩාක් ලස්සන සතුට දවසක්. අද අපිට කේක් 3කම රස බලන්න පුළුවන් වුණා ඔන්න. ඉතින් දැන් ලෑස්ති වෙන්නේ අපි ගෙනපු තෑගි එහෙම මෙයාලට බෙදලා දෙන්න. බලමුකෝ එයා සන්තෝෂ වෙයිද කියලා. අපි ගෙනපු තෑග්ග දැකලා මූණෙන් නම් පේන්නේ එයා ගොඩක් කැමතියි වගේ. ඉතින් එයා නම් ඇත්තටම ගොඩාක් සතුටු වුණා ඒ තෑග්ග දැකලා. අනිත් චූටි යාළුවත් ගොඩාක් ආස වුණා තෑග්ගට. කොහොමත් ඔය ප්ලැටිනම් මනම් වලට ළමයි ගොඩක් ආසයි. බලමුකෝ අනිත් යාළුවා ආස වේද කියලා තෑග්ගට. ඉතින් මම හිතුවා වගේම එයත් ඒ තෑග්ගට ගොඩාක් ආස වුණා. ඉතින් අපේ චූටි දුව හරිම ආඩම්බරෙන් තමයි එයාගේ යාළුවන්ට ඒ තෑගි ටික ගිහින් දුන්නේ. ඉතින් ඒකත් ওই වැඩ ටිකත් ඉවරලා මෙයාලා මේක ඇතුලේ අන්තිම මොහොත වෙනකම්ම සෙල්ලම් කරා. ඉතින් ඊට පස්සේ ටිකක් රෑ වුණා අපි ගෙදර එන්න. හවස 7 විතර වුණා. හවස 7ටත් ඉතින් මෙහි කළුවරයිනේ. ඉතින් ඊට පස්සේ මම ගෙදර ඇවිල්ලා ඉක්මනටම කන්න පුළුවන් දෙයක් හදාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඉක්මනටම හදාගන්න පුළුවන් පැස්ටා එකක් තමයි මම අද හදාගන්න යන්නේ. මම මේකට අද පාවිච්චි කරනවා පංචෙත්තා. ඉතින් ඔලිව් ඔයිල් ටිකක් ඔය විදිහට පෑන් එකකට දාලා පංචෙත්තා ටිකක් දාලා පොඩියට සිම්පල් විදිහට පැස්ටා එකක් හදාගන්න තමයි මේ යන්නේ. මම ලූණු සුදු ලූණු එහෙම පස්සේ තමයි එකතු කරගන්නේ. නැත්තම් පංචෙත්තා ටික ෆ්‍රයි වෙනකොට ලූණු සුදු ලූණු ටික කළු වෙන්න පුළුවන්. අපි ලූණු සුදු ලූණු කලින් එකතු කරගත්තොත් එහෙම. අන්තිමේට මම පාස්ලි කොළ චුට්ටකුත් එකතු කරගෙන ඒ ටික ඔහේ ඔලිව් ඔයිල් එකේ ෆ්‍රයි වෙන්න දුන්නා. පාස්තා ටික තැම්බෙන අතරතුරේදී. අද මේ මම පැස්ටා එක රස කරගන්න මෙන්න මේ පේස්ටෝ එක පාවිච්චි කරනවා. පේස්ටෝ වලේ ජෙනෝවේසේ. මම නිතරම පාස්ටා හදන්න ගන්න පේස්ටෝ වගේක්. ඉතින් බැසිල් පේස්ට් එකයි චීස් එකතු කරලා තමයි එක හදලා තියෙන්නේ. ඉතින් මම අන්තිමේටම පාස්තා ටිකක් තම්බගෙන ඒ ටික මේකට එකතු කරගෙන බොහොම සිම්පල් විදිහට ගොඩක් රසට රසම රස පංචෙත්තා දාපු මේ පැස්ටා එකක් පේස්ටොත් එක්ක මම හදාගත්තා. ඉතින් අපේ ආදරණීය දවස ලස්සනට ඉවරුනේ ඔන්න ඔය විදිහට. මගේ මේ ලස්සන වීඩියෝ එක පුරාවටම එකතු වෙලා හිටපු ආදරණීය ඔයාට ගොඩක් ස්තුතියි. තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන මම ආයෙත් එන්නම්. එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. මම ගිහින් එන්නම්. මම ශානි.